කොමිෂන් සභා මගින් යහපත් සංවර්ධිත රටක් බිහි කිරීම කෙරෙහි දක්වන අහිතකර බලපෑම. ස්වාධීන කොමිෂන් සභා ලෙස නම් කර ඇති මෙම කිසිම කොමිෂන් සභාවක් ස්වාධීන නැත. ස්වාධීන යන වචනය ප්‍රායෝගික තලයේදී අර්ථ විරහිතය. ස්වාධීන ලෙස කටයුතු කළ හැකි අය සමාජයක් තුල සිටිය හැක්කේ ඊටමත් කුඩා ගණනකට ගත නොහැකි ප්‍රමාණයකි. ලංකාවේ පවතින කොමිෂන් සභා අදාළ කාර්ය කිරීමේ බරපතල අසමත්කමක් දක්වයි. තවද ඔවුන්ට එම කාර්යය කිරීමට එම කාර්ය යහපත් අයුරින් කිරීමට මෙන්ම වේගවත්ව කිරීමට අවශ්‍යතාවයක් නොමැත. සාමාන්‍ය රාජ්‍ය නිලධාරීන් මෙන්ම ඔවුන්ද වැටුප් සහ වරප්‍රසාද ලැබමින් ඔහේ කාලය ගත කිරීමට පමණක් පුරුදු වී ඇත. මානව හිමිකම් කොමිෂන් සභාව පිළිබඳ මට පෞද්ගලික අත්දැකීමක්ද ඇත. රජයට රට යහපත් සංවර්ධිත රටක් කිරීමට අවශ්‍ය නම් මෙම කොමිෂන් සභා තම පාලනය යටතේ තබාගත යුතුය. මාගේ පෞද්ගලික අදහස නම් මෙම රාජ්‍ය ධනය නිරපරාධේ විනාශ වන මෙම කොමිෂන් සභා අහෝසි කර දැමිය යුතු බවයි. මෙම කොමිෂන් සභා වේගවත්ව සුදුසු පරිදි ක්‍රියා කිරීමට බරපතල බාධාවක්ව පවතී. දැන් අපි ඒ සඳහා උදාහරණයක් සලකා බලමු. මම මින් අදහස් කරන්නේ යම් යම් කාර්යයන් කිරීමේදී මෙම කොමිෂන් සභා එම කාර්යයන් සාර්ථකව වේගවත්ව කරගෙන යාමට මෙම සියලුම කොමිෂන් සභා බාධාවක්ව පවතින බවයි. පරිපූර්ණක වෛද්‍ය සේවයට සුදුස්සම් බඳවා ගැනීම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව කළ යුතුය. පසුගිය සමයේ එහි ඇති වූ අර්බුදය සලකා බලමු. බඳවා ගැනීමට අවශ්‍යව තිබුණේ 500කි. අයදුම් කළ පිරිස 600කි. පවතින නීතියට සහ සර්ව සාධාරණව කටයුතු කරන්නේ නම් ලිඛිත හෝ ප්‍රායෝගික පරීක්ෂණයක් මගින් 500 තෝරා ගැනීම කළ යුතුය. පවතින රජයේ එසේ කිරීමට කටයුතු කරන ලදී. නමුත් එය අවුල් විය. එයට හේතු සලකා බලමු. 1. දිගු කාලයකින් බඳවා නොගැනීම හේතුවෙන් අවුරුදු කිහිපයක විශ්වවිද්‍යාල වලින් පිට වූ සුදුසුකම්ලත් අයදුම්කරුවන් සිටීම. 2. අපොස උසස් පෙළ සමත් වී රාජ්‍ය විශ්වවිද්‍යාල වලින් පිට වූ අයදුම්කරුවන් සිටීම. රාජ්‍ය විශ්වවිද්‍යාලවල අධ්‍යාපනයට වැය කරනු ලබන්නේ රජයේ නැත්නම් රජයේ ජනතාවගේ බදු මුදල් වීම. එයින් අදහස් කරන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා ළමුන් වෙනුවෙන් ජනතාවගේ බදු මුදල් වියදම් වන බවයි. පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් පිට වූ උපාධිධාරීන් සිටීම. පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් අධ්‍යාපනය ලබන්නේ යම් වත්කමක් ඇති අයවලුන්ය. ඒ ගැනත් සැලකිල්ලට ගැනීම වටී. මෙම කරුණු සියල්ල සලකා බැලූ විට සර්ව සාධාරණ ක්‍රියාමාර්ගය වන විභාගය පැවැත්වීම උවද සුදුසුම ක්‍රියාමාර්ගය එය නොවේ. එයින් පැහැදිලි වන්නේ මෙම බඳවා ගැනීමේදී සර්ව සාධාරණම ක්‍රියාමාර්ගය
විභාගය වුවද සුදුසුම ක්‍රියාමාර්ගය එය නොවන බවයි. සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ අයදුම්කරුවන් 600ම කැඳවා සුදුසු නිර්ණායක මත සම්මුඛ පරීක්ෂණයක් කිරීම මගින් සේවයට බඳවා ගැනීමයි. ඉහත කරුණුද සැලකිල්ලටගෙන කුඩා කණ්ඩායමක් වන බැවින් අයදුම්කරුවන් සමග සාකච්ඡා කර නිර්ණායක සකසා ගැනීම වඩාත් සුදුසුය. මේන් අදහස් කරන්නේ මෙතන කුඩා කණ්ඩායමක් 600ක කණ්ඩායමක් සිටිනා බැවින් ඔවුන් කැඳවා සියලු දෙනාම කැඳවා ඔවුන්ගේම අදහස්ගෙන නිර්ණායක සකසාගෙන සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වීම වඩාත් සුදුසු බවයි. එලෙස නිර්ණායක සකසාගත් පසු එක් පුද්ගලයා සඳහා සම්මුඛ පරීක්ෂණ කිරීමද අවශ්‍ය නොවනු ඇත. නමුත් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය අයදුම්පත් පිළිබඳ නිසි අධීක්ෂණයකින් පසු අයදුම්පත් කොටස් කර තබා ගැනීම සඳහා අත්‍යවශ්‍ය කරුණකි. එම අවස්ථාවේදීම බඳවා නොගන්නා සිය දෙනා බඳවා ගන්නා ආකාරයද පැහැදිලි කර දීම වඩාත් සුදුසුය. එනම් ඉදිරියේදී ඇතිවන පුරපාඩු අනුපිළිවෙලට ඔවුන් බඳවා ගන්නා බව පැහැදිලි කිරීම අත්‍යවශ්‍යය. එය දිනවකවානු සහිතව කිරීම අපහසු වුවත් බඳවා ගන්නා අනුපිළිවෙල දැනුවත් කිරීමට හැකිනම් එය වඩාත් සුදුසුය. පරිපූර්ණක වෛද්‍ය සේවයට සුදුස්සම් බඳවා ගැනීම අවුල් වීම නිසා එයට අදාළ සියලුම දෙනාගේ ඡන්ද NPP එකට අහිමි වූ ඡන්ද 24 ලක්ෂයට ඇතුළත් විය. එයින් අදහස් කරන්නේ මේ අවුලට සම්බන්ධ සියලුම දෙනාගේ ඡන්ද NPP එකට අහිමි වූ ඡන්ද 24 ලක්ෂයට ඇතුළත් වන බවයි. මෙයමා පැහැදිලිවම දන්නා කරුණකි. මේක මම හොඳින්ම දන්නා කරුණක්, මටත් ඒක සම්බන්ධයක් පවතින බැවින්. විභාගයට ඉදිරිපත් නොවූ අයදුම්කරුවන්, ඔවුන්ගේ දෙමාපියන්, දැනට රජයේ ආයතනවල ඉගෙන ගන්නා ළමුන් සහ ඔවුන්ගේ දෙමාපියන් මෙම කාණ්ඩයට අයත් වේ. මා මේ සඳහන් කරන පිරිසට අමතරව ඔවුන්ට සම්බන්ධ තවත් අයද මෙම පිරිසට ඇතුළත් වන බව සලකන්න. නමුත් ඒ අය පැහැදිලිව හඳුනාගත නොහැක. මින් පැහැදිලි වන්නේ යමක් සර්ව සාධාරණම කිරීම නොව වඩාත් සුදුසුම අයුරින් කිරීම යහපත් බවයි. කොමිෂන් සභා පැවතීමේ අයහපත් බලපෑම පිළිබඳ මට වඩා බොහෝ අත්දැකීම් NPP රජයට ඇති බව මා දැඩි ලෙස විශ්වාස කරමි. එනිසා IMF එක සමග සාකච්ඡා කර කොමිෂන් සභා අහෝසි කර දැමීමට කටයුතු කිරීම වඩාත් සුදුසුය.